අද අපේ ගමනාන්තය තමයි ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන දුම්මුද ඇල්ල. බදුල්ල නගරයේ ඉඳලා කිලෝමීටර් 5ක් විතර දුරින් තමයි මෙම දිය ඇල්ල තියෙන්නේ. මෙතන ඉඳලා කිලෝමීටර් 1කට ආසන්න දුරක් ඇවිදගෙන යන්න තියෙනවා. තුන්ගිද ඇල්ලට යන පාර ටිකක් දුර ආවම තමයි ටිකට් කවුන්ටර් එක තියෙන්නේ. ටිකට් එක මිල සාමාන්‍ය රුපියල් 100ක් වෙනවා. තුන්ගිද ඇල්ලට යනකොට ප්‍රධාන වශයෙන්ම මතක් වෙන දෙයක් තමයි 1992 ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශනය වෙච්ච දුම්ගිද අද්දර ටෙලි නාට්‍ය. විශේෂයෙන්ම මේ ආසිත තමයි රූගත කරලා තිබුණේ. මේකෙදි මේකේ අධ්‍යක්ෂකවරයා වන්නේ අශෝක නන්දගම මහත්මයා. ඒ වගේම මේ ටෙලි නාට්‍ය විකාශන වුණාට පස්සේ OCIC සම්මාන වලදී සම්මාන 9ක් ප්‍රධාන සම්මාන 9ක් ලැබෙනවා මේ ටෙලි නාට්‍යයට. ලංකාවේ ටෙලි නාට්‍ය වංශ කතාවේ හැරවුම් ලක්ෂයක් විදිහට තමයි දුම්ගිද අද්දර ටෙලි නාට්‍ය සලකන්නේ. එහිදී මේ දර්ශනතල විශේෂයෙන්ම මේ අපිට තමයි යොදාගෙන තියෙන්නේ. විශේෂයෙන්ම දුම්ගිද ඇල්ලට යනකොට ඒකත් මතක් කරන්න පුළුවන්. විශේෂයෙන්ම කුරාන් පිටි, කිතුල් පිටි, හබලපෙති වගේ තලමෙනීන වගේ දේශීය නිෂ්පාදන අපි මේ පාරේ යද්දි මිලදී ගන්න පුළුවන්. අපි ඒක මේ නිෂ්පාදකයන් කරන ඉතාම වැදගත් දෙයක්. මොකද අපි දෙයක් මිලදී ගත්තොත් විතරයි මේ නිෂ්පාදකයන්ට යම් ආදායමක් ලැබෙන්නේ. ඉදිරියටත් නිෂ්පාදනය කරගෙන යන්න. විශේෂයෙන් මේ පාරේ යද්දී රිලව් විශාල වශයෙන් ඉන්නවා. අපි කැලයක් මැදි යන නිසා. හැබැයි මේ කෑම දෙද්දී ඊටම පරිස්සමෙන් දෙන්න ඕනේ. කෑම නොදී ඉන්න තරමට හොඳයි. මොකද සත්තු අපේ ඇඟට පැනලා කරන්න පුළුවන් හානිය වැඩි. ඒ නිසා විශේෂයෙන් මතක තියාගන්න කුඩා දරුවොත් එක්ක යනවා නම් සත්තුන්ට කෑම නොදී යන එක තමයි, විශේෂයෙන්ම රිලවුන්ට කෑම නොදී යන එක තමයි ඊටම හොඳම දේ. කාලේ තියාගෙන බඩේ තියාගෙන ගියේ මම වඩාගෙන මම දැක්කද පැටියා මට නම් වක්කෝ
සුභාධර්මයේ ඉතා අපූර්ව නිර්මාණයක්. හැබැයි මේක බලන එක ඒ තරම් පහසු නැහැ. මොකද ටිකක් දුෂ්කර මාර්ගයකින් තමයි යන්න තියෙන්නේ. යනකොට ටිකක් පහසුණත් හැබැයි ඉද්දි ටිකක් අපහසුයි. මොකද උඩට නැගගෙන පඩිපෙළ නැගගෙන ටිකක් අපහසුවෙන් තමයි එන්න තියෙන්නේ. හැබැයි මේකේ ගමනාන්තය නම් ඉතාම සුන්දරයි. වැටුනොත් ආයෙත් මුලින් ඉඳන් එන්න වෙයි. සාමාන්‍යයෙන් උස ගත්තොත් මීටර 64ක් වෙනවා. අඩි වලින් කිව්වොත් අඩි 110ක් වගේ වෙනවා. මෙම දියඇල්ල නිර්මාණය වෙලා තියෙන හෙට්ටිකුල්ල කඳු වැටියෙන් ගලා බසින බදුළු ඔයෙන්. මෙතන නැරඹුම් මැදිරියේ ඉඳන් ඇල්ල නරඹන්නත් පුළුවන්. හැබැයි පරිස්සමෙන් අපිට ඇල්ලේ පාමුලට බහින්න පුළුවන්. හැබැයි බැස්සට මෙතන නාමක ඉතාම අවදානම්. මොකද අපි දන්නේ කොච්චර ගැඹුරක් මෙතන තියෙනවද කියලා.
ඒ නිසා මෙතන නානි ඉතාම අවදානම්. හැබැයි එනිසරේ පරිසර මෙතෙන්ට බැස්සට පස්සේ අපිට සොඳුරු දර්ශනයක් විඳ ගන්න පුළුවන්.